හායි යාළුවනේ, කොහොමද ඔයාලට? අද අපි යන්න හදන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි අරිසිමලේ මුහුදු තීරයට. ත්‍රිකුණාමලය නගරේ ඉඳලා ඉදිරියට ඇදෙමින් දැන් අපි මේ ළඟා වෙලා ඉන්නේ එරක්කණ්ඩි පාලමට. මෙය දිගින් මීටර් 300ක් පමණ වේ. 2009 ඔක්තෝබර් 20 වන දින මෙම පාලම විවෘත කර ඇති බව සඳහන් වෙලා තියෙනවා. එරක්කණ්ඩි පාලම පිටා තිබෙන්නේ පුල්මුඩේ නගරයේය. වටපිටාව නම් ටිකක් දුෂ්කරයි. දුෂ්කර ගමනාන්තයක් වුණත් යන තැනේ සතුටින් දුෂ්කර බව දැනෙන්නේ නැහැ. මම මේ ගමන ගියේ හරිම සතුටින්. ඒ නිසා ඔච්චර දුෂ්කර වුණත් විතර සතුටක් මිසක් දුකක් නම් දැනුනේ නැහැ. මේ වලට පේන්නේ පුල්මුඩේ මුහුදු තීරය. ඒක ලාමලාන් නිල් පාටයි. ඔයාලට පේනව නේද? අහසයි මුහුදයි එකම එක පාට. දුෂ්කර බව පේනව නේද? පැත්තේ මිනිස්සුන්ගේ ජීවන රටාවත් ඉතා දුෂ්කරයි. පුල්මුඩේ නගරය කියනකොට දියුණු බවක් පෙන්නුනත් ගමට ගියාම දැනෙන්නේ ඉතා දුෂ්කර බව. ගෙවල් තිබ්බට එහෙම වැඩි සංවර්ධනයක් මට නම් පේන්න තිබ්බේ නැහැ. කලින් ගියේ බස් එකේනේ. බස් එකෙන් ආයෙ වෑන් එකට මාරු වුණා. අපි මේ ගමන යන්න පටන් ගත්තේ අපේ හිතවත් කෙනෙක් එක්ක. එයා මුස්ලිම්. අපි ගිය අයත් මුස්ලිම්. අපි ඉතින් එකට ඉන්න ජාතියනේ. අපිට කවුරුත් එහෙම වෙනසක් තිබ්බේ නැහැ. ඇත්තටම එයාලා තමයි මේ ගමන ගැන හොඳටම දන්නේ. එහෙනම් අපි දැන් ආවා අරිසිමලේ වෙල්ල තීරයට. අරිසිමලේ පන්සලක් දැන් බලා ගන්න පුළුවන්. හරිම ලස්සන වටපිටාවක්. ඒ කියන්නේ මේක ලොකු කැලයක්. කැලේ මැදින් යද්දී ඇඟට මාර සීතලක් ආවා. ඇයි අර ටිකේ පුදුම රසණයක් දැනුනේ. ඒ රසනේ බව නිකම්ම ඇඟට නැති වෙලා අමුතුම සීතලක් ඇඟට ආවා. හරිම ලස්සනයි මෙතන. ඒ කියන්නේ අර ස්වභාවික පෙනුම හොඳටම තියෙනවා. රස්වැල් එතකොට මේ අමුතුම හැඟීමක් හිතට එනවා. සුවඳ සුදු පාට මල් වගේ මෙතන පිපිලා තිබ්බ මුළු ඇත්තම ඒකේ සුවඳ වෙනවා. නැත්තරම හිතා ගන්න බෑ ට්‍රින්කෝවල මේ වගේ සීතලක් එයි කියලා. එකපාරටම ඒකේ සීතල බව මිදිලා ආයෙ මුහුදට එනකොට ආයෙ රස්නේ වෙනවා. ඉතින් වටපිටාවක් මේ ලංකාවේ තියෙන්නේ ස්වභාව ධර්ම එක එක තැන්වල තියෙන එක එක විදිහට වෙනස් වෙනවා. ඒකත් හිතා ගන්න බෑ. දැන් අපි අරිසිමලේ වෙල්ල තීරයට ලං වෙලා ඉන්නේ. මේ ගොඩක් සංචාරකයෝ ඇවිල්ලා ඉන්නවා. පිටින් ඇවිල්ලා ත්‍රිකුණාමලේ කට්ටිය. ඔය ඉන්නේ අපේ අම්මයි මායි. අම්මයි ඉදිරියට යන්නේ. අර යන්නේ අපේ මල්ලි. ඇත්තටම අතන තියෙනවා රෙස්ටුරන්ට් එකක් වගේ එකක්. ඒකින් මොනවාරි කන්න බලන් තමයි ආවේ. මොකද මොනවත් කෑවේ නෑ බඩගින්න. ඔයාලා දැන් බලා ගන්න පුළුවන් අරිසිමලේ බීච් එක. මුහුදු තීරය හරිම ලස්සනයි. අමුතු නිල් පාටක් තියෙන්නේ. කියන්න තේරෙන්නේ නෑ. නිකන් කොළ පාටට හුරු නිල් පාටක්. ඔතනින් ඉස්සරහා තමයි පන්සල තියෙන්නේ. පන්සල හරිම ලස්සනයි. අමුතුම හැඟීමක් වෙනවා. අයි මුහුදෙන් වට වෙලාන තියෙන්නේ. පන්සල අලුතෙන් ඒක මම හිතන්නේ හදලා තියෙන්නේ ළඟදී. අලුත් වැඩියා කරලා තියෙනවා. කලින්ට වඩා දැන් ටිකක් විතර ඉතින් දියුණු වෙමින් එතන පවතිනවා. ගොඩක් අය වැඩියෙන් එන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. ඉතින් වැඩි එදා නම් සෙනගිටියේ නෑ. දැන් අපි යන්නේ නිර්මාණිල් මල් ගන්න. පන්සලට පූජා කරන්න පේනවනේ ලස්සන. ඇත්තටම හිතට මොකද්ද හැඟීමක් එනවා දැක්කම. මුහුදෙන් වට වෙච්ච මේ වගේ තැනක් ඔයාලත් එන්න අනිවාර්යෙන් බලන්න. ත්‍රිකුණාමලය කියන්නේම අමුතු වයිබ් එකක් තියෙන පැත්තක්. එක එක තැන් එක එක විදිය. දුෂ්කර කියලාම හිතන්න එපා. දුෂ්කර තැන් ඉතින් මේ ලෝකෙ කොච්චර තියෙනවද? දුෂ්කර බව තිබ්බට වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. වටිනාකම තමයි මිනිස්සුන්ට වටින්නේ. දුෂ්කර බව නෙමෙයි. නිර්මාණයෙන් මල් මිටක් අරගෙන යන්නේ බුදුන්ට පූජා කරන්න.
මෙතන කතා කරන ඒවා හිමීට කතා කරන්න ඕනේ. මම කතා කරන එක දෝංකාර දෙනවා. ඒ මං කිව්වේ මල් වලට පැන් මිස්සේ නෑ කියලා. එළියෙන් ඉහින්න කියලා එක්කෙනෙක් කිව්වා අතට අමතක වුණා. කියන එක දෝංකාර දෙනවා. ඒ හින්දා ආ කියලා කියන්න බෑ. ආ කිව්ව මුළු පැත්තටම ඇහෙනවා. ඔය කවුළුවෙන් පේන්නේ චෛත්‍ය තියෙන කවුළුවෙන් පේන මුහුද. පේනවනේ ලස්සන. රෑට මීට වඩා ලස්සනට පේනවා ඇති මුහුද පෙවුන්නේ නැත. අර එළියේ ලයිට් එක දැම්මම වෙනම අමුතුම හැඟීමක් එනවා ඇති. ඔන්න අරයා මල් පූජා කරනවා. ලබනාත්මෙත් මම වගේ කෙනෙක් ප්‍රාර්ථනා කරා දන්නේ. අහන්නත් බැරි වුණා. දැන් එයා ගාත කියලා බුදුන් වඳින්න හදන්නේ. සිරිමත් මගිසකි යහපත් ළමයෙකි නුවණක් ඇත්තෙකි. බුදුන් වඳින වෙලාවවත් ඒ මිනිස්සයාට නිවනට යන්න මඟ හොයලා දෙන්නේ නෑනේ මම. ඔය කට හොඳ නෑනේ ඇත්තටම. ඔයාලට පේනවනේ. දැන් චෛත්‍ය ළඟටම පෙන්වන්න හදන. මේ තියෙන්නේ අරිසිමලේ මුහුදු තීරයේ තියෙන ලොකු චෛත්‍යය. ඇත්තටම ලස්සනයි නේද? එන්නකො ඉතින් බලන්න. මං හැමදාම දාන එක බලපලින්න එපා. ඇත්තටම ඇවිල්ලා බලන්න. එතකොටනේ ඔයාලට ඇස් දෙකෙන්ම මේක විඳ ගන්න පුළුවන්. මං කිව්වා කියලා ඔයාලට පේන්නේ නෑනේ මේක හරියටම. එන්න ට්‍රිප් එකක් දාන් එන්න ට්‍රින්කෝ වලට. බලන්න ගොඩක් දේවල් තියෙනවා ළමයි. ආවට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. ඔන්න මම ගවුසන් මේ බහින්නේ අමාරු දුෂ්කර ගමන. මේ තියෙන්නේ අරිසිමලේ වෙල්ල තීරය. ලස්සනයි නේද? ඔයාලත් බලන්න ලස්සනයි කියලා. මේ අරිසිමලේ විහාරයේ දිහා බලන් ඉන්නේ අපි දෙන්න. දැක්ක නේද? කුරුළු ජෝඩුවක් වගේ. ගොඩක් කට්ටිය මෙතන ඇවිල්ලා නානවා. අපිත් නෑවා. හැබැයි පෙන්නුවේ නෑ. එන්නන්න බෑනේ. ඒකයි පෙන්නුවේ නැත්තේ. අරිසිමලේ වෙල්ල තීරයට මේ වගේ අරිසිමලේ කියන නම ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන වැල්ල හාල් වගේ නිසා මේ තියෙන්නේ ඒ වැලි. දැක්කද හාලට වගේ නේද? ගිරිහටු සෑය නිර්මාණය කර තපස්සු පල්ලුක වෙළඳ දෙබෑයින් ගොඩ පැසූ තැනවන්නේද අරිසිමලේ වෙල්ල තීරයයි. වෙල්ල තීරේ නම් බලනකොට පටිපිටාව හරිම ලස්සනයි. ත්‍රිකුණාමලය කියලා එතනම කියන්න බෑ. අන්න අර කෝල් එක ආත් එක මල් ගන්නවත් දන්නේ. නාපුව පෙන්වන්නේ කිව්වට ෆොටෝ ටිකක් ඉතින් දැම්ම නෑව කියලා. මේ තියෙන්නේ කොක්කිලායි කලපුව. මේක තමයි පුල්මුඩේ නගරයේ අවසාන තැන. එතනින් පස්සේ ආයේ පුල්මුඩේ කිසිම තැනකට යන්න බෑ. මාත් පළවෙනි පාරට තමයි මෙතනට ගියේ. කොක්කිලායි කලපුව. අපිත් එක්ක යගේ මුස්ලිම් එක්කෙනා. එයා තමයි අපිව මෙතනට එක්කගෙන ගියේ. එයා අපිට ඉතින් එතන තියෙන විස්තර කීකේ රෑන්දක නවත්තගෙන හිටියා. අපිත් ඉතින් වටපිට බල හිටියා. ඔන්න කන්න කියලා ගියා රෙස්ටුරන්ට් එකට. මේ පුල්මුඩේ ටවුන් එකේ අලුතෙන් ඕපන් කරගෙන රෙස්ටුරන්ට් එක. ගියපු ගමම කරන්ට් එක ගියානේ. මොන කනවද? ආයෙ ගියා වෙන තැනකට. ඉතින් පුල්මුඩේ ටවුන් එක වෙනවනේ තාම සංවර්ධනය වෙමින් පවතිනවා. සංවර්ධනයක් නම් වැඩි පේන්නේ නැහැ. පුල්මුඩේ කිව්වම හිතෙන්නේ ටිකක් ලොකු ටවුන් එකක් කියලානේ. ඒ වුණාට එහෙම සංවර්ධනයක් නම් මට පේන්නේ නැහැ. ටුවලන් YouTube channel එක ඔයාලා subscribe කරන්න. ආදරේ.